සෙත්සිරිපායේ කොරිඩෝවල විදුලි සෝපානවලදී සුමනා විචරත් හමු වුණාට මට යාගේ කතා අහන්න නම් බැරි වුණා. අද එහෙමනම් අපි සුමනා විජේරත්නයන්ගේ සුමනාකගේ කතාව වගේම සින්දුව ගොතහම ඒ සින්දුව කියන්නේ ඒ කතාව කරන්න ජේෂ්ඨ ලේඛිකාවනි ඔබතුමීට තාමත් ගෞරවයෙන් අපි මුදෙදී ඇරෙන්න කරනවා. බොහොම ගෞරවයෙන්. මේ අවස්ථාව මම හිතන්නේ ගොඩක් මේ පොත ගැන රසායන ගැන මේ කතාව ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතින් මම හිතන්නේ මම කියන්න හිතාගෙන හිටපු දේවලුත් ගොඩක්
වගේ ටච් වුණා. ඒ කියන්නේ නමුත් මම ඇත්තටම කතා කරන්න හිතපු දේ ටිකක් වෙනස් එකක්. මම රසායනටත් ඒ ගැන කිව්වා. මේ පොත ඇතුලේ මම දැක්කා පිටු 104කට හතරක් ඇතුළට ගොනු කරපු රසායනගේ සලායතන ලෝකය. මං හිතන්නේ මෙතන ඉන්න බෞද්ධ අයට අමතරව අනිත් අපේ මුස්ලිම් ආගමේ අයත් ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා වෙන්න පුළුවන් මේ මොකද්ද කියන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි රසායන මේ 104 ඇතුළට විමුක්තිගේ ලෝකෙම කැලක් කරගෙන දාලා තියෙනවා. හැබැයි මට මේ පොත කියවලා ඉවර වුණාට පස්සේ ඉතුණු මගේ හිතට ආපු දේ මම රසායනට කිව්වා. රසායන මේ පොත ඇතුලේ ඔයා කියන ලේඛිකාව ඔයාගේ ඇතුලේ ඉන්න සාහිත්‍යකාරයට ලොකු අසාධාරණයක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ අපි මම ඉස්සලා කිව්වේ මේ සලායතන ලෝකය කියලා ලොකු ගැඹුරු දෙයක් නෙමෙයි. ගැඹුරු දෙයක් තමයි. නමුත් ගැඹුරක් නැතුව අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. උපන්දා ඉඳලා අපේ ඔළුවට අපේ මතකයට පුරවන මේ ලෝකයේ තියෙන ඔක්කොම දේවල් තමයි ඒකත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි සලායතන ලෝක කියලා කියන්නේ. අපි අහන, දකින, රස විඳින මේ පංච ඉන්ද්‍රියන් තුලින් අපි ඇතුළට ගන්න හැම දෙයක්ම. ඉතින් ඒ තුලින් තමයි අපි අද මොහොත මේ මොහොත කියවන්නේ. එතකොට ඒ රසායනගේ ලෝකය මේ පිටු 104ක් ඇතුළට ගොනු කරලා තිබීම ඇත්තටම කියවන්න හරි ආසයි, තේරුම් ගන්න හරි ලේසි. නමුත් ඒක ඇතුලේ තියෙන ලොකු කතන්දර ගොඩක්. ජීවිතය කියන්නේ අපි ඇත්තටම මේ ආඛ්‍යාන වලට බෙදන්න පුළුවන් දෙයක් නෙමෙයි තමයි. මිනිස්සෙකුගේ ජීවිතයක් කියන්නේ ඒක ජීවිතයක්. රසායන මුලින්ම ඒකයි ඇත්තටම අපි ආඛ්‍යානයක් වෙන් කරලා ගත්තාම එතන චුට්ටි අඩුවක් තියෙනවා. ඒකේ නෑ එතකොට අර අනිත් සමස්තයම. හැබැයි මේක ඇතුලේ සමස්තය තියෙනවා. අමරකීර්ති සර් කිව්වා වගේ මේක අපිට බෑ අපේ අර සාහිත්‍ය සාහනර ඇතුළට ගොනු කරන්න. නමුත් මෙතන තියෙනවා ඒ කතන්දරේ ඇතුළේ තියෙන එක ආඛ්‍යාන ඒ ඇතුළේ තියෙන චූටි පරිකතා. උදාහරණයකට දැන් අපි උමග ජාතකය ගත්තොත් මම හිතන්නේ උඹක් සිංහල දාන්න ඇති. ඒක ඇතුළේ තියෙන අමුතු කතා. දැන් ඔය සමහර අය කියන්නේ නේද මැක්කා කියලා කියන්නේ. දැන් අපි මේ කතාව තියාගෙන යනකොට එතකොට ඒකේ තියෙන පරිකතාව. ඒ පරිකතාව දිගට ගියොත් ඒකේ කෙලවර හොයන්න බැරුව යනවා. හැබැයි රසායනගේ හැකියාව තියෙනවා. රසායනට අමුතු හැකියාවක් තියෙනවා. ඒ පරිකතාව දිගේ යන්නේ නැතුව ටක්කාලා ඒක නවත්තලා අවශ්‍ය දේ දීලා ඊට පස්සේ ඉතුරු හරියට යන්න. අන්න ඒක තමයි මම හිතන්නේ ප්‍රින්ස් මහත්තයා කීවේ ඒ හැකියාව කියන්නේ. ඒ වගේම මම මෙතන ඒ කියන්නේ ඒ හැකියාව තුල යන්න බැරි වෙන්න හේතුව සමහර විට ඇතම යනවා කියන්නේ වෙන පොතක්. ඒ කියන්නේ මේ පොත නෙමෙයි. ඒකයි මම කියන්නේ. විශේෂයෙන් දැන් රසායන මගේ මුලින්ම ඇහුවා මේ ස්ටාර්ඩස්ට් කියන එකට සිංහල වචනේ මොකක්ද කියලා. එතකොට මම කල්පනා කරා පොඩ්ඩක් Google කරලා බැලුවාම මටත් ආවේ නෑ මොකද්ද මේ ස්ටාර්ඩස්ට් කියන එකට මොකද්ද මම දෙන සිංහල වචනේ කියලා. හැබැයි මේ වචනේ ඇතුලේ අපි සිංහලට හැරෙවොත් මට හැකියාවක් නෑ. මම හිතන්නේ මට දෙන්නේ අමරකීර්ති වගේ මහාචාර්යවරුන්ට පුළුවන් අපේ වචනයක් හදලා දෙන්න. නමුත් ඩස්ට් කියන්නේ අපි ඩස්ට් කියවොත් එතන තියෙන භෞතික දෙයක් විතරයි. හැබැයි ස්ටාර් කියපු ගමන් ඒක ඇතුලේ තියෙනවා ජීවයක්. එතකොට ඒ ස්ටාර් කියන එකට
ජීවයක් තිබුණාට ඒකේ තියෙන ඒකේ තනි එකක් නෙමෙයි. ඒක ඇතුළ අපි ඔක්කොම ඉන්න ජීවයක්. එතකොට ඒ ඩස්ට් කියන එකයි ස්ටාර් කියන වචනේ දෙකම එකතු වුණාම ඒ ස්ටාර් ඩස්ට් කියන්නේ අපේ සමස්තයම අපි එකම විශ්වයක ඩස්ට් එකක් විතරයි. හැබැයි අපි ජීවේ තියෙනවා, අපි ජීවත් වෙනවා. එතකොට ඒක තුලින් අපි කියන්නේ අපි අනන්‍යතාවය කියලා එකක් නඩත්තු කරාට ඒ අනන්‍යතාවය ඇත්තම තියෙන්න ඕන දෙයක්. ඒ අනන්‍යතාවය තුලින් තමයි අපිට සංස්කෘතියක්, විවිධත්වයක්, ඒ විවිධත්වය තුලින් දකින්න පුළුවන් විචිත්‍රත්වයක් කියලා එකක් තියෙන්නේ. ඒ අනන්‍යතාවය ඔය අපි සම්ප්‍රදායන් සංස්කෘතින් තුලින් එක එක ආගම් වලට, ජාතින් වලට, වයස පරතරයට, ස්ත්‍රී පුරුෂ වශයෙන් විවිධාකාර විදිහට බෙදලා තිබුණාට මේ අනන්‍යතාවයන් කියන්නේ ඇත්තටම තනි පුද්ගලයින්ට තියෙන අනන්‍යතාවය. ඒක නිසා තමයි කියන්නේ අපිව වෙන් කරගන්න හැදුවට ඒ වෙන් කර ගැනීමේ හැකියාවට වඩා තියෙන්නේ මානවීයව අපි එකිනෙකාට බැඳිච්චි දෙයක්. එතකොට ඒ බැඳීම තුළ හැබැයි අපි මේ වෙන් කරගන්නා වෙන්කිරීම ඇතුලේ අපිට බලපාන ප්‍රශ්නවලදී අපි හැමෝම ඒකේ විඳිතෝ බවට පත් වෙනවා. ඉතින් මම අර මේ විශේෂයෙන් මම කියන්නේ අර මේ පොතේ ඇත්තටම අර අත්තම්මාගේ කතාව ගත්තොත් ඒක ඇත්තටම වෙනමම පොතක් ලියන්න පුළුවන් මේ වන්දනා ගමනක්, පිල්ග්‍රිමේජ් එකක්. ඒ කියන්නේ අත්තම්මා යාපනයේ ඉඳලා මෙහෙට ඇවිල්ලා එයාගේ ඇතුලේ තියෙන ලොකු දෙයක් තියෙනවා. ඒ දේ අපිට එළියට ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි සාහිත්‍ය මම හිතනවා මේ පොතේ රසායන අසාධාරණයක් කරාට රසායනට පුළුවන් ඒක ඇතුළට හොයලා අය දිගහැරලා අපිට ආපහු සැරයක් තිවින කරන්න කියලා අපේ පාඨක ප්‍රජාවට. එතකොට අනිත් එක තමයි මම විශේෂයෙන් මේකේ මම දැක්කපු දේ තමයි මේ හැමෝම සඳහන් කරයි ගැන ජමීලාගේ කතාව. එතකොට ජමීලත් එක්ක තව කීප දෙනෙකුගේ කතා කියනවා. එතකොට මට ජමීලත් එක්ක මට මතක් වුණා අර රුසියාවේ ජමීලා. දැන් ඒක එක පේජ් එකකින් ඉවර කරලා තියෙනවා. ජමීලා ඉස්කෝලේ ඉවර වෙලා උළුවස්ස ළඟට වෙලා බලාගෙන ඉන්නවා ළමයි ඉස්කෝලේ යන දිහා. හැබැයි රසායන දන්නවා උළුවස්සෙන් ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා. හැබැයි රසායන අපිට ඒක කියන්නේ. එතකොට ජමීලා ඊට පස්සේ පිටරට යනවා. ඒ පිටරට ගිහිල්ලා ඉවරලා අතක් කැඩිලා ගාපුව ගෙදර එනවා. දැන් මේ ඊට පස්සේ ආපහු කොළඹ යනවා. දැන් මේ ඛේදවාචකයට ඇත්තටම එදා ඉඳලා අද දක්වා පිළිතුරක් ලැබිලා නැහැ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු නැහැ. අත්තර වශයෙන්ම කියනවා නම් අපි දැනටත් මට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. අපි විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් ලොකු පොරොන්දු වුණා අපේ ආණ්ඩුව වශයෙන්. තාමත් අපි ඒකට ඉදිරියට අරගෙන නැහැ මොකද්ද කරන්න කියලා. විදේශගත වෙච්ච අය වෙනුවෙන් විදේශ ගිහිල්ලා සල්ලි ටිකක් ඔක්කොම විනාශ කරලා අත්පායත්‍රය නැති කරගෙන ආවිලා ආපහු මේ يعني අනාථ විදියට ඉන්න අය ගැන ලස්සන ඉඟියක් දෙනවා. මේ ඒ පරිච්ඡේදයේ ඒ කාන්තාව චරිත ගැන රසායන ඉඟියෙන් දෙනවා ලොකු කතන්දර වලට මුලක්. ඇත්තටම අපි සෙක්සිසම් කියලා දැන් කියන ඒ කියන්නේ ස්ත්‍රියක් වීම නිසාම ස්ත්‍රියගේ දැන් මේ දවස්වල ලොකු ආందోලනයක් තියෙනවා ඔය ශරීරයේ හැඩරුව ගැන යම් කිසි ප්‍රශ්නයක් කළා. එතකොට ඒවම ඒ විතරක් නෙමෙයි ස්ත්‍රියක් වීම නිසා රසායනවල කොච්චර හිරිහැර වලට මුහුණ දෙන්න ඕනද කියන එක මේකේ තියෙනවා. ඒක වෙනමම ශානරයකින් ඉදිරිපත් කරන්න ඕනේ කියලා මට හිතෙනවා පොතක් විදියට නේද. මොකද ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා දැන් අපි හිතනවා අපි ගම්වල තමයි ඔය තියෙන්නේ. ගම්වල තමයි කාන්තාවට හිරිහැර වෙන්නේ. විශ්වවිද්‍යාලයට ආවම එහෙම නැද්ද කියලා. හැබැයි මේ පොතේ හැටියට
රසායනට අහිමි වෙලා තියෙනවා අර විශ්වවිද්‍යාල යෞවන චමත්කාරය මේ මොකද්ද මේක ඇත්තටම අද විශේෂයෙන් අපි සාකච්ඡා කරන්න ඕනේ දෙයක්. විශ්වවිද්‍යාලයේ තියෙන්න ඕනේ නිදහස මේ නැත්තේ. මොකද්ද මේ ප්‍රශ්නේ? ඇයි මේ අපි එන්න අපි සමාජය ආපස්සට යන දරුවෝ බිහි වෙන්නේ කියලා. මං හිතන්නේ ඒ රසායනික කාලය කියන්නේ 90. එතකොට ඒ 90න් පස්සේ දැන් කොහොමද කියලා. ඇත්තටම මම අත්දැකපු දෙයක් තමයි. දැන් වෙනකොට තවත් ඒක වැඩි. ඉතින් ඒ තත්ත්වෙන් ගැන මේ පොතේ ඒක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ පොත පුදුම පොතක් කියන්නේ මේක ඇත්තටම විදර්ශනයේ තෝරන්න හේතුව අන්නේ ලස්සන තලයන් කීපයක් මේක ඇතුලේ තියෙනවා අපිට අඳුර ගන්න පුළුවන්. දේශපාලනයේ තියෙන දේශපාලනයේ ඇදෙලියට ඇදලා ගන්න පුළුවන් වෙනම පේන්න. හැබැයි අර ලස්සනම එක කියන්නේ රසායන මේවා මේ අමුතුවෙන් මේකට ඔබ්බලා නැහැ. දැන් මම දැකලා දෙයක් තමයි සමහරුනේ එක හැඩතල බලෙන් මේ පොතට ඔබනවා. හුඟක් අයගේ තියෙන පොත නෙමෙයි හුඟක් ෆිල්ම්ස් වල ඔබ තියෙනවා. කතාවල තියෙනවා දැන්. ඒ වගේ දැන් ෆිල්ම්ස් වල තිරගත වෙන කතාවල තියෙනවා. දේශපාලනය ඒකෙන් එළියට ගන්න අපිට බලා ගන්න සලසන වෙනුවට දේශපාලනය කරන අයගේ පන්ති තියෙනවා. ඒ වගේ. ඉතින් දැන් මං කියන්නේ දැන් අන්න මේකේ මේ එක තල අපිට විවිධාකාරයෙන් හඳුනා ගන්න ඉඩ ඇරලා තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ තල දැන් ඕන කෙනෙකුට මේකේ තියෙනවා මෙහෙම එකක්. මේ පොත කියවන කෙනෙකුට දක්ෂ ලේඛකයෝ මේ පොත කියවන්න පුළුවන්. හැබැයි රසායන අනිතරේ දොස් කියන්නේ බා මේකේ තියෙන වර්ගන ඒගොල්ලෝ වෙනම පොත් ලියයි සමහර විට. ඉතින් මම හිතන්නේ ඒක වුණත් කමක් නැහැ මොකද ඒක තමයි වෙන්න ඕනි. විශේෂයෙන් රසායන දැන් එක කාන්තාවක් ගැන කියනවා. ඒ කාන්තාව අඩු වයසෙන් විවාහ වෙලා දෙවෙනි බිරිඳ වෙලා. එතකොට අපි හිතනවා නෑ ඒක තමයි යම් කිසි ආගමික ඒක නීතියක් තියෙනවා. නමුත් අපි ඇත්තටම දන්නවද ඒ කාන්තාව අභ්‍යන්තර මනෝභාවයන් කොච්චර දුරට ඒ කාන්තාව මේ ඒකින් එයාගේ චෛතසික වැඩ කරන්නේ කොහොමද කියලා. ඒක ඇත්තටම වෙනස් වෙන්නේ. ඒගොල්ලන්ගේ කෝණයම මේක විග්‍රහ කරන්න වෙනවා. අනේ ඒක නිසා තමයි අපි කියන්නේ අර දැන් ලිලිගියම් මේ මහාචාර්යතුමා කියෝ වගේම අපි දැන් මේ මිශ්‍ර සමාජයකට එන්නම ඕනද එතනින් ගැලවෙන්න. දැන් මම හිතන්නේ විශේෂයෙන් ඉරානයේ වගේ රටවල් වල දැන් විශේෂයෙන් ඕක විරුද්ධව ෆයිට් කරන්නේ. ඇයි අපිට බැරි අපේ සමාජයේ ඒ විදිහට තියාගෙන මේක කරන්න. දැන් අපේ පාදිනේ හන්දිය කඩේ කියලා ඉස්සර තිබුණා. ඒ හන්දිය කඩේ කියන්නේ මුස්ලිම් කඩයක්. ඒ ළමයි ගියේ පාදිනේ ඉස්කෝලේට. මොහොමඩ් කියපු අපේ මේ සහෝදරය අපේ වයසේ කෙනා තමයි බුද්ධ ආගමට වැඩිම ලකුණු ගත්තේ. සිංහල වලට ලස්සන මගුල් තියෙන යාට. සරෝජා කියන්නේ ඒ අම්මා ඔළුව වහගෙන හිටියා මේ සාරි කොටෙන්. ඒක එතන තිබුණ පුදුමාකාර අන්‍ය නෝ අනන්‍යතාවය. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙනසක් කියන එක අපිට හැංගෙන්නේ නැති තත්ත්වයක් එතන තිබුණා. ඒ තත්ත්වෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි අපේ අනන්‍යතාවයේ විය යුත්තේ. නමුත් ඒක සම්පූර්ණයෙන් උඩු යටි ගුරු වුණා. අර දැන් මේකේ ලස්සනට කියනවා දැන් මේක වෙනම පොතක් ලියන්න පුළුවන්. කොහොමද ඒ කළු ඇඳුමින් වැහුනේ? රට ගියේ ඇයි? මොකද්ද රට යන්න හේතුනේ? කවුද රට යවුවේ? මොකද්ද ප්‍රශ්නේ රට යවන්න? එච්චරම. එතකොට ඒ රට යාවේ මොකද්ද විවෘතාර්ථිකයක් ආවා. එතකොට රට යන්න ඇරලා එහෙන් ආපහු අපි ආනයනය කරා මේ ඩොලර් නෙමෙයි මොනවද අර අනවශ්‍ය කියන්නේ මම කියන්නේ අපිට අපේ දෙයට වැඩි වෙනස් දෙයක් ගෙනාවා. ඒ ගෙනාපු දේ ඊට පස්සේ ඒකත් එක්ක අපිට බයක් ඇති වෙනවා. ඒ වහගෙන ඉන්න දෙකම අපිට අමුතුයි. ඒ අමුත්ත තුළ අපි ඇත්තටම අපි ජාතිවාදී කියලා ඇත්තටම ඒ ජාතිකවාදය හරි ජාතිවාදය කියන එකට විරුද්ධව අපි සටන් කරන අය. නමුත් අර අමුතු වෙනකොට තියෙන බය කියන එක ඉතින් මිනිස්සු අවසන්ව
ලේසි. ඉතින් මම හිතන්නේ මම මේ ගැන වෙනමම මම බලාපොරොත්තු වෙනවා මම මේ ගැන වෙනමම ලියලා දාන්න. මේ කතාව මට ගොනු කරන්න බෑ මගේ හිතේ තියෙන ඔක්කොම දේවල්. ඉතින් මම හිතනවා මේ පොත කියවීම තුළින් වඩා අපිට ඇත්තටම සිංහලෙන් ලියන සිංහල සින්දු කියන සිංහල නොමන සිංහලෙන් ඉගෙන ගත්තේ නැති අය අපිට බිහිවෙන්න මේක ඇත්තටම මේ මහා ආශිර්වාදයක් වෙයි කියලා. රසානට යකින් මම හිතනවා ලොකු මෙහෙවරක් තියෙනවා ඉදිරියටත් මේ අර මම කියන්නේ අර සාහිත්‍යකාරී ඉදිරියට ගන්න කියලා. ලේඛිකාව තුලි. ඉතින් මම වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රසානට සුබ පැතමි මම කතාව මෙතනින් අවසන් කරනවා.